ඉතින් කොහොමද ඕගොල්ලන්ට ඉතින් අදත් සුපිරිම ගේම් එකක් අරන් ඇවිල්ලා තියෙන. ඉතින් මේ ගේම් එකේ නම තමයි Dude Theft Wars කියන්නේ. ඉතින් මේක සුපිරිම ගේම් එකක් මොබයිල් එකේ තියෙන. ඉතින් මම හිතන් ඉන්නේ මේ ගේම් එකේම වීඩියෝ කරන්න. ඉතින් ඔයගොල්ලෝ ආසයි නම් subscribe කරලා bell එක on කරලා තියාගන්න. හරි එහෙනම් ඉතින් අද අපි බලන්න යන්නේ මේ ගේම් එකේ තියෙන එක එක සිටි එකේ තියෙන එක එක තැන් ටික. හරි එහෙනම් ඉතින් අපි යමු. ඉතින් මගේ සුපිරිම රෝඩ්ස්ටර් එකෙන් තමයි මම යන්නේ. ඉතින් අපි කොයි පැත්තටද යන්න ඕනේ? මෙන්න මේ පැත්ත. ඔන්න ඔය පැත්තට ගිහින් බලමු. මේ පැත්තේ මොනවද අපිට බල ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි එහෙනම් අපි යමු. ඕ පොඩ්ඩක් ඉන්න. මගේ මේ සුපිරිම වණ්ඩිය මට වැඩක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. මොනවද මේ වණ්ඩිද මේ වණ්ඩිද මොනවද මේ කියන්නේ? මේ වාහනද? බොම්බයක් දාලා පුපුරනවා එච්චරයි. හරි ඉතින් ඒක පිපිරලා ගියා. ඒක ගැන කතා කරන්න ඕනේ නෑ මම හිතන්නේ. අන්න පොලිසියනුත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. බලන්න ඉතින් මේ අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ මේක ටැක්සි එකක් තියෙනවා. ඉතින් ඒව ගැන අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. මම මේක අද සිටි එකේ තියෙන තැන් ටික විතරයි බලන්න යන්නේ. ඊටු ටික වෙන වීඩියෝ වලදී අපි කතා කරමු. හරි මෙන්න මේ පැත්තෙන් තියෙන ලොකු පාලම. මේ පාලමේ එහා පැත්තේ මොනවද දන්නයි තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මට මේ ගේම් එකේ තියෙන අයිලෑන්ඩ් ගැන දැනගන්න ඕන හින්දා මම මෙහෙම කරන්නේ. මේ වගේ වීඩියෝ එකක් ගේන්නත් හේතුව ඒකයි. හරි මේ තියෙන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ මම නම් දන්නේ. හරි අපි ගිහින් බලමු. මෙන්න මෙතන ඉන්නේ යන්න තියෙන්නේ friends. guys මෙන්න මෙතනින් යන්න තියෙන්නේ. හරි මෙන්න මෙතනින් යමු. oh my දැක්කනේ friends වැඩ එක්කා දැක්කනේ අර කණු යටින් ලස්සනට ගත්ත මේ පේනවනේ. මං වගේ ඔහොම වාහන එලවන්න පුළුවන් මේ ලෝකේ මොන ගජමෑන්ටවත් බෑනේ. මම තමයි සුපිරිම ගජමෑන් ඉතින්. මේ එයාපෝට් එක friends. හරි මේ එයාපෝට් එකේ නම් එච්චර බලන ලොකුවට දෙයක් නැහැ. ඉස්සරහදී සීක්‍රට් දේවල් තිබ්බොත් මේ වගේ මම ඒව අරන් එන්න. හරි අපි තව බලමු. මට තව පාරක් පේනවා මැප් එකේ. මෙන්න මේ පැත්තේ. වෝ. oh my friends කොහොමද මගේ ජම්ප් එකනේ? oh my මේ ගේම් එකේ ඒ වගේ මේ ගේම් එකේ ගොඩක් වොන්ටඩ් හැප්පුණු මේ කාර් එහෙම කැඩෙනවා. කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ කාර් එක නිකන් ඇද වෙන්න ගන්නවා. අන්න එහෙම තිබ්බම තමයි ෆ්‍රෙන්ඩ්ස් ලස්සන ගේම් එක. සුපිරිම ගේම් එකක්. ඉතින් මේක සුපිරිම ලස්සන ගේම් එකක්. ඒ වගේ මේකේ වතුර යන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දකින්න ඇති. ඒක ඉතින් මේ ගේම් එක හදපයි ඉස්සරහට හදයි කියලා අපි හිතමු. මේ මොකක්ද මේ අමුත් පොට් එක මම නම් දන්නේ නැහැ මේ මොකක්ද කියලා. හරි ඉතින් අපිට දැන් අපේ මේ ටැක්සි වණ්ඩිය ඕනේ. මේවා මොනවද ෆ්‍රෙන්ඩ්ස්? මේවා වණ්ඩි දර දැක්කනේ මිනිස්සුත් අප්පන් යන වණ්ඩි මේවා. කොහොමද මේ ලේ? කොහොමද? ඒ කොල්ලෝ නෙකිටුන අඩේ. ඒ ලැජ්ජ නැද්ද මේ පාරේ නිදියන්න එපා මිනිස්සු. ඒ නෙකිටපන් අඩේ. අඩෝ නෙකිටින්න. මේ පාරේ නිදියන්න එපා මේ මිනිස්සුත් බලන් යනවානේ. මේ බලන්න. ස්නැපි කියලා මිනිස්සෙක් වදියේ බලන් යනවා. පාරේ නිදියන්න එපා නෙකිට ගන්න. නෙකිටින්. නෙකිටින් නෑ ෆ්‍රෙන්ඩ්ස් කමන්නේ යා නිදාගත්තු දැන් අපි මේ එයාගේ සල්ලි ටික අරන් පන්නන්න. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් සුපිරිම වණ්ඩියක් තියෙන ඉතින් ලැම්බෝගිනි එක. නෙමෙයි හැබැයි මේකට කියන්නේ ලැම්බෝගි කියලා. හැබැයි ගේම් එකේ කියන්නේ වෙනම නම. පොඩකින් අපි නාම බලමු. ෂීප් බුගිනි මේක නම ෂීප් බුගිනි. හරි මොකක් හරි ඒ කියන්නේ එළු කාර් එක එළු නෙමෙයි බැටළු කාර් එක තමයි මේකේ නම. ෂීප් බුගිනි කියලා දාලා තින්නේ ඒක ෆ්‍රෙන්ඩ්ස්. බැටළු කාර් එක. ඉතින් මේකට අපි අදිනම් කියන්නේ බැටළු කාර් එක කියලා. ලැම්බෝගිනි එක නෙමෙයි මේක නම බැටළු කාර් එක. හරි ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතන මොකද්ද මේ පොට් එක? මම හිතන්නේ මේක කාන්තාරයක් වගේ. ඔව් මේ මොකද මේ? අඩේ පොලිසිය මාව මරන්න හදන එපා. මං එයාව හිතලා හැප්පුවේ නෑනේ. ඔයා එහෙම දෙගේම දීලා යනවා. මං ගජමෑන් හරිද මේ සෙල්ලම් දාන්න හදන්න එපා. මේ ගජමෑන් දැන් කියලා ජන දැනත් වෙනවා. දැක්කනේ. නෝ මෙතන ගජමෑන් එක සෙල්ලම් දාන්න. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ
තරුවක් වටනේ. ඒ කියන්නේ දැන් මගේ පස්සේ පොලිසිය පාන්නනවා. ඒ සමහර වෙලාවට වදින්න එක වෙනම කතාවක්. දැක්කනේ ඔය පොලිසිය මේ මොකෙද්ද මේ බලන්න මේ මුගේ හැටි. බලන්න. මුකුත් නිදි පාරේ. මේ ඇයි මේ වර්ල්ඩ් මේ සිටි එකේ ඉන්න හැම මිනිස්සයම පාරේ නිදියන්නේ. මොකද්ද? මොකද්ද මේ වෙන්නේ? මම පාවෙනවා නේද අහසට? ඔන්න තව එක උණ්ඩේ මෙයා ඩෙඩ්. හරි දැක්කනේ සල්ලි පාවෙන ගමන් සල්ලි ගත්තා. හරි ඉතින් අපේ සුපිරිම බැටළු කාර් එකේ නැගලා පියමු. මේ මොකද්ද මේ? මන් දන්නේ මේ මොකද්ද කියන්නේ. ඇතුළට ගිහින් ඕ ෆ්‍රෙන්ඩ්ස් දැන් නම් හයියෙන් යන්න මේක මේ හමුදා කැම්ප් එකක්. හමුදා කැම්ප් එකට අපි රිංගලා තියෙන දැන් තරු පහම පාත් වෙලා තියෙන්නේ. තාත්ති දරුණු ෆුල් හයි ස්පීඩ් දාගෙන යමු. හරි ඉතින් අපි ආයේ උන්න පැත්තටම දැන් අපි යන්නේ මේ යන ස්පීඩ් එකට නගිය හැකි. ඉතින් දැන් මගේ පස්සෙන් තරු පහක් මේනවා. ඒ කියන්නේ පොලිසිය හෙන ලෝඩ් එකක් මගේ පස්සෙන් මේ වෙනකොටත් එනවා ඇති. හෙලිකොප්ටර් එකකුත් එනවා. ඕගලන්ට පේනවා ඇති මැප් එකේ. නිකන් දන ලකුණක් කැරකි වගේ එනවා. ඒක තමයි හෙලිකොප්ටරේ. අන්න දැක්කද ෆ්‍රෙන්ඩ්ස් ළඟට ආවා. හරි ඉතින් අපි ස්පයිඩර්මෑන් වගේ පියම් යන්නේ. මේ සිටි එකට මම අලුතෙන් ආවේ ෆ්‍රෙන්ඩ්ස්. මම මේ ශ්‍රී ලංකාව කියලා රටක් අතහැරලා මේ ඩූට් කියන සිටි එකට ආවේ. හැබැයි මේ සිටි එක ඇත්තට හොඳ සිටි එකක් නෙමෙයිද මන්ද? බලන්නකෝ ෆ්‍රෙන්ඩ්ස් බෑනේ මේ ආපු ගම සිටි එකේ මගේ පස්සෙන් පොලිසිය පන්න. ශ්‍රී ලංකාවේ දැම්ම පාතාලයකම් මෙහෙ දාන්න බෑද කොහේ? හරි ෆ්‍රෙන්ඩ්ස් කොහොම හරි අපි කාර් එලවන්න හරිම දක්ෂයි. අපි සැලෙන්නේ නැහැම. අපි අද ස්කේප් වෙනවා. හරි ඉතින් පළවෙනි වීඩියෝ එකම පිස්සුවක් වෙන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. සලිත් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් දැක්කන. ඕහෝ මිනිස්සු හප්ප ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් ආයේ හිරේ යන්න වෙයි අපිට. හරි එහෙනම් සුප්‍රියක් තමයි. ඔව් මයි. හරි ඉතින් කොහොම හරි වාහනේත් කඩාගෙනම තමයි නැවතුනේ ඉතින්. ඔව් මයි. හරි කමන්නේ. මේක තමයි ඉතින් සුපිරිම සුන්දර ගින්දර අවසානයේ. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Goodbye.